මාරම ලස්සන පරිසරයකින් තමයි අපිට යන්න තියෙන්නේ. මේ පගාවන් මේ අයිනින් පවා මේ බලන්න මේ අයිනින් පවා ඇලක් යනවා. මේ බිම මේ ගල් පැටි වල මේ ගල් වලත් ගහලා තියෙන මන්දාරම් කියලා. ලෝල් කඩය. මාරම ලස්සන පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. මේ කහපාට මල් පිරිච්ච වම් පැත්තෙන් ඇලක් යනවා. අපේ ගයිඩ් ඉස්සරහින් යනවා. අපි යන පාර අයින දිගේ මේ බෙලිහුල්ලේ ගලනවා. මේ ඇල්ල තියෙන්නේ පිදුරුතලාගල සංරක්ෂණ වනාන්තරය. එනවාද කන්ද? මේ කොළපතන ඇල්ල බලන්න යන මග මේ විදිහට වාඩි වෙලා කෑම ගන්න තැන් හිමත් හදලා තියෙන්නේ. මන්දාරම් නුවර සංරක්ෂණ මධ්‍යස්ථානය. ටිකට් ගන්න ඕනේ මෙතනින්. ටිකට් තුනක් දුන්නා. කීයද? 225. හරි. මේ මන්දාරම් නුවර ලස්සනම පරිසරයේ තියෙන්නේ මේ කොළපතන ඇල්ල බලන්න යන ටිකේ තමයි ඒ තරම් පරිසරය ලස්සනයි. මම ඔයාලට මීදුම් පෙන්නන්නම්කෝ. තේනවාද මීදුම් බාලා තියෙන ලස්සන? අපි තා උඩට ගියාම තවත් ලස්සනට පෙනේ. බලන්නකො මීදුම් බාලා තියෙන හැටි. ඔය දැන් ඔක පිටුවස්සෙන් කන්දක් තියෙනවා. මීදුමෙන් පේන්නේ නැහැ කන්ද. මෙතන පහලින් බෙලිහුල්ලේ ගලනවා. මේ කන්ද අයිති වෙන්නේ පිදුරුතලාගල වන් රක්ෂිතයට. ආය වෙනස්ම අත්දැකීමක්. මාරම සුන්දරත්වයක් තියෙන්නේ. පේනවද අර කන්ද? ඒ කන්දත් අර පේන්නේ තනිකර මීදුමෙන් වහගෙන තියෙන්නේ. මෙහෙත් එහෙමයි. චුට්ට දුරක් එන්න ඕනේ පයින් මේ කොළපතන ඇල්ල බලන්න. මේ ඇල්ලට වැඩිය සුන්දරයි එන පරිසරය. මාරම් පරිසරයකින් තමයි මේ ඇල්ල බලන්න එන්න තියෙන්නේ. දැන් අපි කොළපතන ඇල්ල පාමුලටම ආවා. ඇලි තුනක් පේනවා. එකක් මේ, අනිත් ඇල්ල මේ.
මාරම ලස්සනයි මාරම view එකක් තියෙන්නේ. මේකට තමයි කොළපතන ඇල්ල කියන්නේ. ඔය අපිට පේන තනින් උඩත් තව තනක් මේ ඇල්ල පේනවා. නමුත් අපිට මේ මෙතෙන්ට දැන් එතන පේන්නේ නැහැ. අනිත් මේ ඇල්ල තමයි ඔය තියෙන්නේ. මේ පැත්තෙන් තියෙන ඇල්ල මේ කොළපතන ඇල්ල පාමුල. කියලා බලන්න. පොඩි දස්සකුත් යනවා. අපි දැන් කොළපතන ඇල්ල බලලා කට්ටියම වාහනේ දාලා තියෙන තැනට යන්නේ. මාරම ලස්සනයි දී ඇල්ල. මන්දාරම් නුවර આવොත් මේ පොඩ්ඩක් අසීරු පාරකින් යන්න තිබ්බට ඒ අත්දැකීම ගන්නම ඕන. මොකද මේ දියැල්ල ළඟට යන පාර ඒ තරම් ලස්සනයි. මාරම ලස්සනයි. කහ පාට මල් වලින් පිරීලා මාරම කඳු ටිකක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. එතකොට මේ අයිනෙන් යනවා බෙලිහුල්ල ඔයත්. ඔය ඕන කෙනෙක්ට නාන්න උනත් මාරම දැන් තියෙන ප්ලේස් එක. මෙතන මේ දියැලට යන තැන රොටි කඩයක් තියෙනවා. අපි මේ රොටියක් කන්න කියලා හදන්නේ. ආච්චි කෙනෙක් ඉන්නවා මේ කොළපතන ඇල්ලට යන තැන. අපි කාලා බලමු ආච්චිගේ රොටි කොහොමද කියලා. මේ බලන්න ගමේ ලස්සන. අපිට ආච්චි රොටි දුන්නා. අපි රොටි කන ගමන් ඉන්නේ. ආයියා. යාලත් આવොත් මේ ආච්චිගේ රොටියක් කන්න. හරි. ඉන්නේ ආච්චි. ආච්චිගේ රොටිය රහයි ඔයාලත් આવොත් මේ ආච්චිගේ රොටියක් කන්න අමතක කරන්න එපා. අපි දැන් රොටිත් කාලා කොළපතන ඇල්ලෙන් යන්න හදන්නේ. මම බලන්නකො. දැන් පොඩ්ඩක් මීදුම අඩු වෙලා ඒත් අඩු වෙලාම නැහැ. ඒ බලන්නකො. මීදුම පේනවද මීදුම? ගොවිතැන හරි ප්‍රසිද්ධයි මෙහි. චූටි අය ගොඩක් ඉන්නවා. මේ එල්ලිලා ඔළුවත් එළියට දාගෙන අපි එක්කෙනා. ටටා කියනවා. දැන් අපි මේ කොළපතන ඇල්ල බලලා මේන් රෝඩ් එකට දාගත්තා. මේ නමුත් මම නා රෙකමන්ඩ් කරනවා 3 wheel එකක මෙතන ඉඳන් ගියා නම් හොඳයි කියලා. මේ මොකද දැන් වාහන දෙකක් ආවොත් අහු වුණොත් මේ මාරු කරගන්න හරි අමාරුයි. මටත් දැන් වාහන දෙකක් අහු වුණා. මේ අනිත් දේ තමයි කොළපතන ඇල්ල මුදුනේ අපි වාහන පාකින් එකට දාන තැන හෙන උස කන්දක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ එන්ජින් එක 1000ක්වත් නැත්තම් මේ ඒ කන්ද අදින්නේ නැහැ. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න එන කට්ටිය මේ
වෙන නම් ගැටලුවක් නැහැ. තව මේ ගොඩාක් පාත මේ තැන් දෙකක් තියෙනවා ඒ පාරේ. ඒ හින්දා වාහනේ පාත නම් ඒත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. මේ කොහොම වුණත් මේ මන්දාරන්නුවර යන ගමනේ ලස්සනම පරිසරය දකින්න හම්බෙන ගමනක් තමයි කොළපත නැල්ල බලන්න යන මාර්ගය සහ ඒ ගමන. අපි දැන් මේ කොළපත නැල්ල බලලා අපි ආයේ මේ මන්දාරන්නුවර ටවුන් එකට ආවා. දැන් අපි යන්නේ මන්දාරන්නුවර view point එක බලන්න. අපි ගිහින් බලමු කොහමද මේ එතන ලස්සනයි කියලා. කොහොමද බලන්නකෝ මන්දාරන්නුවර view එක පේන හැටි. මේ වලාකුළු සෙට් එක. මේ කඳු සේරම මේ කඳු ටිකම වැහිලා තියෙන්නේ වලාකුළු සෙට් එකේ. ඔය වෙන්න මේ හරියේ ඔයාලන්ට පේනවා දියැල. ඔන්න බලන්න කියපු දියැල. මේ උඩ පැත්ත තව අපි උඩට යනවා. අනිකරම ගල් තලාවක් තියෙනවා. අපි දැන් මේ ඉන්නේ සෑහෙන උඩ. මේ උඩ කඳු සේරම මේ කඳු ඉවර නැහැ. කඳු මේ මීදුමෙන් වහගෙන තියෙනවා. ඔය පේනවා. ඔය තනිකර වලාකුළු තියෙනවා. මෙන්න මන්දාරන්නුවර තව view point එකක්. මේ හැමතැනම කබාන හිම ගහනවා. මේ හරියත් කබාන මේ. ඔය මාරම ලස්සනයි. ඉන්නකෝ මේ view point එක උඩට නැගලම ගන්න. බලන්න. වාව්. අංශක 360ටම 360ටම පේනවා. කොහොමද කඳු ටික? අර පේන සේරම කඳු තව උසයි මීදුමෙන් වහගෙන තියෙන්නේ. පේනවාද කොච්චර ලස්සනද කියලා? අර කඳු ටිකත් එහෙමයි. තනිකරම උඩ තියෙන මීදුම. මේ මන්දාරන්නුවර ප්‍රාථමික විදුහල. පොඩි ඉස්කෝල තමයි තියෙන්නේ. මචං මේ ගමට මොකක්ද කියන්නේ? මචං මෙතන ගාන බුඩ්බුඩ් එක කියන්නේ. බුඩ්බුඩ්. 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 දහම් පාසලක්. බුඩ්බුඩ් මන්දාරන්නුවර. අන්න හරි බුඩ්බුඩ්. පන්සලකුත් තියෙනවා. අපි දැන් මේ යන්නේ ගෝණ පිටිය දක්වා තමයි ගමන යන්නේ. ගෝණ පිටිය දක්වා තමයි යන්නේ.
ඒක ලස්සන කෙලින්ම තේ ඒ කියන්නේ මේ තේවතු යායක මැලි තේවතු යායක් මැද්දෙන් තමයි අපිට ඊළඟට යන්න තියෙන්නේ. කොහොඹා දේවාලය මීටර 120ක් උඩට යන්න ඕන. බලන්නකො තේවත්ත කොහොමද කියලා. මේ ගුඩ්රුට් තේවතු යාය වෙන්නද නේ? ඔව්. අපි ඉන්න තැනට කිලෝමීටර් 9ක් තියෙනවා මෙතන ඉඳන්. මොන මාර ලස්සන view එකකින් අපි යන්නේ. බලන්න මේ කහ පාට මල්. අර අර පෙටි වල වගේ පාට නැතේ අනුන. සුදු පාටයි රෝස කලා රෝස වගේ. රෝස් පාට. කනේ වැඩේ. අපි මල් අරන් යනවා මේ මෙහෙන්. අරන් ගියාට වැඩක් නැහැ. එහෙ පැලවෙන්නේ නැහැ. අපි බබා නන්දොයි දැන් මේ අද දවසේ නතර වෙන තැනට යන අපි රුද්‍රට යනවා. අපි යන්නේ රතන අර උඩ තියෙන්නේ තැඹිලි පාට ඒ කබාන වලට තමයි අපි යන්නේ. බලන්න view එක කොහොමද කියලා. මාරම ලස්සන view එකක්. පාර ගොඩක් මේ පටුයි. නමුත් පාර අවුලක් නැහැ. කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. මේ මාරම ලස්සනයි. ආයේ මාරම සීතලයි දැන් දැන් අපි මේ මීදුම අපි ගානින් තමයි යන්නේ. බලාකොළු. අපි කායක මෙතනින් දාලා අපි යනවා අර තඹිලි පාටින් පේන්නේ. ඒ අපේ කබාන තමයි. චුට්ට දුරක් පයින් යන්න ඕන. එතෙන්ට. මේ තේවැත්ත අයිනෙන් තමයි එන්න තියෙන්නේ කබානයකට. ඔය තියෙන්නේ අපේ කබාන. පේන විදිහ. කොහොමද බලන්නකො view එක. මාරම view එකක් තියෙනවා. හරි. ඔන්න ඇතුළුනහම ඔන්නෝම තමයි තියෙන්නේ. මේ දෙන්නයි ඉන්නවා ඇතුළු වෙච්ච ගම. මේ ඩබල් බෙඩ් දෙකක් තියෙනවා. වැඩි ලොකු ඉඩක් නැහැ. මොකද කබාන එකක් නේ මේ ත්‍රිකෝණ විදිහට ගාලා තියෙන්නේ. ටීපෝ එකක් තියෙනවා. හොඳ බාත්රූම් එකක් තියෙනවා. බාත්රූම් එක මේක පිටින් බලනකොට වැඩිය ආත්පසින්ම වෙනස්. කබාන එකත් එක්ක බලනකොට මාරම ලස්සනට පිළිවෙලට තියෙනවා. හොට් වලට තියෙනවා. අපි ගිහින් බලමු මේ මේකේ තවත් අයට ඉන්න පුළුවන්. උඩ තට්ටුවේ කොහොමද කියලා. ගොඩක් මෙට්ට දාලා තියෙන්නේ.
මේ උඩ නිදාගන්නේ කාතල් වගේ සෙට්ට මැඩිය. උඩත් නිදාගත්ත හැකි 3 දෙනෙක්ට නිදාගත්ත හැකි සැප්පහසුව. මෙතන ජනල් දෙකක් තියෙනවා අරින්න. එතනත් වැරන්ඩ එකට යන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි උඩ 3 දෙනාට ඉන්න තියෙන්නේ. එතකොට උඩ 3 දෙනයි පහළ 4 දෙනෙක්ට ඉන්න මේ ඩබල් ඇඳවල් දෙකක් තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. සේරටම වැඩි ලොකුම දේ තමයි මෙන්න මේක. මේක ගන්න බෑ වෙන කොහෙවත්. මේ බලන්නකො කොහොමද කියලා මේ view එක. පහළ සේරම මේ තියෙන්නේ ගොවිතැන්. ලීක්ස්, ගෝවා, කැරට් හැමදේම බලන්නකො view එක කොහොමද කියලා. පේනවද බලාකුළු? ඔය මේගොල්ලන්ගේ කබාන දෙකක් තියෙනවා. මේ අනිත් කබාන එක. මේ අපේ කබාන එක. මේගොල්ලන්ගේ අනිත් කබාන එක මේ. ඔහොම තමයි අපේ එකත් view එක පේන්නේ. මොකද තාත්තේ ඔයගොල්ලෝ කී දෙනෙක් ඉන්නවද? 4යි. මං හිටියේ මේ කන්ද දිහා පැත්තේ. කොහෙද හිටි කියන්නේ? බෙල්ලුම්ද? නෑ. නෑ. මේ කන්ද දිහා පැත්තේ. මේ මන්දාරන් නුවරමද? නෑ. ඔය මන්දාරන් නුවරට එහා පැත්තේ කන්දේ. මොකද නානුවේද? දැන් හවස් වෙලා තියෙන්නේ. අඳුර වැඩි කෙනෙක් ඉන්නේ හොඳට මේ දැන් මීදුම බාන ගමන් තියෙන්නේ. පේනවද අපේ පිටිපස්සේ? අපේ ගානටම දැන් මීදුම තියෙන්නේ. පේනවද පිටිපස්සේ? අපේ ගානටම මීදුම බාලා තියෙන්නේ දැන්. අම්මෝ. දැන් ටිකෙන් ටික අපි මීදුමේ වහ ගන්නවා. වානයකට රැට view එක කොහොම තමයි පේන්නේ. පාන් ටිකක් ටෝස් කරගත්තා. අර තියෙන එයා ෆ්‍රයි එක. එයා ෆ්‍රයි එකේ ගහලා හැබැයි මෙහි මේ කෑම ටක් ගාලා නිමිනවා. දැන් මේ දැන් බාපු පාන් ටිකක් දැන් නිමිලා. ඉන්නේ. ඔදීම නැගිටලා සෙල්ලම් දාන්න ඉක්කනේ. ඉන්නේ ඔය. Good morning, Kian. Good morning, Kian. Good morning, Kian. Arahanda. Udah height me. අන්න කඳු ටික සේරම පේනවා. අද මාමත් ඉන්නවා. Kata again?
රටා කිය. දැන් මේ පැත්තට අවුව පායලා තියෙන මේ කොටසකට ඕක නැතු වෙනවා. මේ මන්දාරම් නුවර කියන්නේ මෙහි දවසේ අවුව වැටෙන්නෙම නැති තරන්නේ. එහෙමනේ කියන්නේ. මන්දාරමෙන් පිරිච්ච ගමක් කියලානේ කියන්නේ. අන්න දැන් අපේ එක්කෙනත් එළියට බහැලා අපිට තේ එකක් හම්බුණා. ඔයාවත් මම වීඩියෝ එකට ගත්තා. අවන්නේ. එහෙම ගත්ත හැකිද? හරි බොහොම ස්තුතියි. කො ටටා කිය? ලස්සනයි. Kom mehe balanna. Kom mehe. අපි ඊයේ වාහනේ දාලා ආවේ අතනින් මම zoom කරලා පෙන්නන්න මෙන්න මෙතනින් ඔය තියෙන කායක එතන ඉඳන් මීටර් 100ක් විතර තමයි එන්න තියෙන්නේ. එතනින්ම ඔහොම ඇවිල්ලා එතන ඉඳන් ඔන්න ඔහොම ඇවිල්ලා මෙතන මෙන්න මේ අයිනෙන් මේ ඔන්න ඔහොම තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. එතකොට එතනම මේ අනිත් කබාන එකක් තියෙනවා. ඔය අපි දැන් මන්දාරම් නුවරින් හිටපු තැනින් එන්න පිටත් වුණා. මාරම ලස්සන කබානයක තමයි අපි හිටියේ. මම පෙන්නලා ඒ වගේ තමයි. ඔව් සීතලත් හොඳටම තිබ්බා. අපේ එක්කෙනාට නිින්ද ගියෙත් නෑ. මං ආට මෙතනින් පෙන්නන්නම්කෝ මේ කොතනද කබානයක තිබ්බී. බලන්න කබානයක තියෙන තැන. අන්න අතන. අර පේනවද? තැඹිලි පාට. ආන් එතන තමයි අපි හිටියේ.
දැන් පේනවා. අන්න අතන. අර පේන්නේ තැඹිලි පාට නේව දෙක. එතන තමයි අපි හිටියේ. මේ පේනවාද මේගොල්ලෝ වගා කරනවා. මේ හිටවන්නේ ලීක්ස්. චූටි ලියදු කෑලි හදලා දැන් කොළඹ බලා යන ගමන් ඉන්නේ. එහෙනම් අපි තවත් ගමනකදී හමු වෙමු. බලන්නකො ලස්සන view එක. දියැලි වලින් පෙරුණු මාරම ලස්සන ගම්මානයක් තමයි.